මේ දවස්වල ප්‍රසිද්ධම ෆිල්ම් එක වෙන ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඔඩිසි ෆිල්ම් එක ඒකට අදාළ වීර කාව්‍ය ලිව්වේ හෝමර් අන්ධ කවියෙක්. ඉතින් හෝමර් ඊට කලින් ලියපු කතාව තමයි ඉලියඩ්. ඉලියඩ් කාව්‍යේන ප්‍රධාන රණශූරයා තමයි ඇකිලිස්. අපේ ඇඟේ තියෙන ඇකිලිස් කියලා ටෙන්ඩන් එකක්. එහෙම නැත්නම් කණ්ඩරාවක්. මේ තමයි අපේ ඇඟේ තියෙන ශක්තිමත්ම කණ්ඩරාව, අපේ බර දරන කණ්ඩරාව. කකුල් දෙකෙන් ඇවිදගෙන යන ප්‍රධාන සත්වයා හැටියට අපේ බර දරන්න, අපේ ඇවිදිනකොට, ඒ වගේම දුවනකොට, පනිනකොට අපේ ඇඟ වගේ 8 ගුණයක බරක් දරන්න පුළුවන් ඇඟේ තියෙන ශක්තිමත්ම ප්‍රබලම කණ්ඩරාව තමයි ඇකිලිස්. ඉතින් මේකට මේ ඇකිලිස් කියන නම ලැබුණේ මේ රණශූරයා ඇකිලිස්ගෙන්ම තමයි. ඒ රසවත් කතාව අපි දැනගමු. ඇකිලිස්ගේ අම්මා කියලා කියන්නේ සාගර දේවතාවියක්. එයාගේ තාත්තා හැබැයි සාමාන්‍ය මනුෂ්‍ය රජ කෙනෙක්. ඉතින් ඇකිලිස්ගේ අම්මා ඇකිලිස් පොඩි කාලේදී ආව අරගෙන යනවා මරණයේ දොරටුව ගාව තියෙන ස්ටික්ස් ගංගාවට. මේ ගංගාවේ ගිල්ලවන මිනිස්සෙක්ට අමරණීයත්වය ලැබෙනවා කියලා විශ්වාසයක් පැවතුණා. ඉතින් අම්මා ගිහිල්ලා තමන්ගේ පුතාව මේ ඇකිලිස් ටෙන්ඩන් එක හරියෙන් කණ්ඩරාව හරියෙන් අල්ලලා තමයි පුතාව ගිල්ලෙව්වේ. අම්මා එතන කකුල අල්ලන නිසා පුතාගේ මේ කණ්ඩරාව තියෙන ප්‍රදේශය ආරක්ෂාව ලැබෙන්නේ නැහැ මේ ප්‍රදේශයට. ඉතින් ඒ නිසා අනිත් ඇඟේ හැමතැනටම ආරක්ෂාව ලැබුණ ගඟේ ගිල්ලලා හැබැයි කකුලෙන් අල්ලපු ප්‍රදේශය ඒ විදිහේ ආරක්ෂාවක් නොලැබීම නිසා මෙතන හරිම වල්නරබල්. එහෙම නැත්නම් ඊතල පාරක් වැදුනොත් එයාව මරන්න පුළුවන් වෙන විදිහේ එකම තැන බවට පත් වුණා. ඉතින් මේක එයාව මරන්න ලෑස්ති අය දන්නවා. ඒ නිසා එයාගේ ඇඟේ තියෙන එකම දුර්වල තැන ඒක තමයි ඇකිලිස්ගේ ටෙන්ඩන් එක. ඉතින් ඇකිලිස් ග්‍රීක ජාතිකයෙක්. ඔහු යනවා යුද්ධයට, ට්‍රෝයි නගරයේ සමග යුද්ධයට. මොකද ග්‍රීසියේ ස්පාටා නගරේ අපි බලන 300 ෆිල්ම් එක, ප්‍රසිද්ධම 300 ෆිල්ම් එකේ තියෙන නගරයක් ස්පාටා. මේ නගරේ ඉන්නවා ලෝකේ ලස්සනම කාන්තාව හෙලන්. ඉතින් හෙලන්ව පැහැරගෙන යනවා ට්‍රෝයි වලට. ට්‍රෝයි තියෙන්නේ වර්තමාන තුර්කියේ. ඉතින් අපේ කතාවේ නායකයා වෙන ඇකිලිස් යුද්ධයට යනවා ට්‍රෝයි නගරයට. ඉතින් ට්‍රෝයි නගරේදී මෙයා යුද්ධ කරලා මෙයාව පැරිස් කුමාරයා අතින් අපේ ඇකිලිස්ව ඝාතනයට ලක් වෙනවා. එහෙම වෙන්නේ එතකොට පැරිස් කියන්නේ එහෙම රණශූරයෙක් නෙවෙයි. හැබැයි ඇපලෝ දෙයියෝ මේ පැරිස්ට උදව් කරනවා විස ඊතලයක් විදලා එයාගේ දුර්වලම ප්‍රදේශය වෙන ඇකිලිස්ගේ ඇකිලිස් ටෙන්ඩන් එකට විස ඊතලය විදලා ඇකිලිස්ව මරලා දාන්න. ඒ ඔන්න ඔය විදිහට තමයි ඇකිලිස් ඝාතනය වෙන්නේ. ඇකිලිස් පොඩි කාලෙදිම ඇකිලිස්ගේ අම්මා මනුෂ්‍යයෙක් සමග විවාහ වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි කතාවක් තිබුණා ඇකිලිස්ගේ අම්මා තෙටිස් සාගර දේවතාවියක්. එයාගේ පුත්‍රයා කවදා හරි එයාගේ තාත්තටත් වඩා පොරක් වෙනවා කියලා. ඉතින් ඕක ඇහිච්ච සිවුස් වගේ දෙවිවරු බොහොම කැමැත්තෙන් හිටියා මේ තෙටිස්ව බඳින්න. හැබැයි තමන්ගේ පුත්‍රයා තමන්ටත් වඩා උඩට යනවා කියලා අනාවැකිය නිසා ඒ දෙවිවරු තීරණය කරනවා මේ ඇකිලිස්ගේ අම්මව මිනිස්සෙක්ට බඳලා දීලා වැඩේ ෂේප් කරගන්න. ඒ නිසා තමයි මේ ඇකිලිස්ගේ තාත්තා මනුෂ්‍ය පුත්‍රයෙක් බවට පත් වෙන්නේ. ඒ වගේම තවත් අනාවැකියක් තියෙනවා. ඒ තමයි ඇකිලිස් ලොකු වුණාම එයා එක්ක යුද්ධයකදී ශ්‍රේෂ්ඨ මරණයකට ලක් වෙනවා, එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරලා මිය යනවා කියලා. ඉතින් ඒ නිසා ඇකිලිස් ওই අනාවැකිය දැනගෙන හිටියා. ට්‍රෝයි නගරයේ යුද්ධයට යාට ආරාධනා ලැබෙද්දී එයා ආරාධනාව බාරගන්නෙත් එයාට දැනගන්න ලැබිච්ච අනාවැකිය නිසාමයි. මොකද එයාට කෙටි කාලයක් ජීවත් වෙලා වෙන ශ්‍රේෂ්ඨ මරණය දිගු කාලයක් ජීවත් වෙලා වෙන සාමාන්‍ය මරණයකට වඩා උතුම් කියලා විශ්වාස කරපු හින්දා ඇකිලිස් මේ යුද්ධයට සහභාගී වෙනවා. ඉතින් ඇකිලිස් කියන්නේ සත්‍ය චරිතයක් නෙවෙයි. හැබැයි ඇකිලිස් ඉන්නේ ක්‍රිස්තු පූර්ව 18ත් එහා වගේ යුගයක. එච්චර පරණ පුරාවෘත්තයක්. ඒ වුණාට ක්‍රිස්තු පූර්ව 330 වගේ කාලෙක මහා ඇලෙක්සැන්ඩර් රජුරුව ඇත්ත චරිතයක්. එයා පර්සියාව ආක්‍රමණය කරන්න එනවා ග්‍රීසියේ මැසිඩෝනියාවේ ඉඳන්. ඒ ආක්‍රමණය කරන්න එයා ගොඩ බහින්නේ වර්තමාන තුර්කියේ ওই ට්‍රෝයි නගරයේ ප්‍රදේශයට. ඊට පස්සේ ට්‍රෝයි නගරේ හැබැයි ඒ වෙද්දි ඇකිලිස්ව සිහි වෙන්න දේවාලයක් හදලා තියෙනවා. අද අපි දන්නවා අපි දේවාල පවත්වාගෙන යනවා සත්‍ය වශයෙන්ම නොපැවතුණු මිනිස්සු සහ දෙවිවරු වෙනුවෙන්. සමහර දෙවිවරු වෙනුවෙන්. ඉතින් ඇකිලිස්ටත් ඒ වගේ දේවාලයක් පවත්වාගෙන යනවා. ඇකිලිස්ගේ සන්නාහයක් මේක ඇතුළේ තියෙනවා. ඉතින් ඇලෙක්සැන්ඩර් විශ්වාස කරා ඇකිලිස්ගේ පරම්පරාවෙන් තමයි තමා පැවතෙන්නේ කියලා. ඒ නිසා මේ විශ්වාසයත් එක්ක එයා මුලින්ම ගියේ දේවාලෙට ග්‍රීසියේ හෙවත් ආසියාවට ගොඩ බැස්සාම. දේවාලෙට ගිහිල්ලා ඇකිලිස්ගේ දේවාලෙ ඉන්න ඇකිලිස්ගේ සන්නාහය අරගෙන තමන්ගේ සන්නාහය දේවාලෙන් තියලා තමයි තමන්ගේ සටන් සඳහා එහෙම නැත්නම් ලෝක ආක්‍රමණ ගමන සඳහා පර්සියාව ආක්‍රමණය එහෙම නැත්නම් වර්තමානයේ ඉන්න ඔය මැද පෙරදිග ඉරාකයේ බැග්ඩෑඩය සහ අවසානයේ ආසියාව දක්වාම ආක්‍රමණය කරගෙන එන්න හැකියාව ලැබෙනවා අපේ මේ මොහොතේ කතානායකයා වෙන මහා ඇලෙක්සැන්ඩර් රජුරුවන්ට. ඉතින් එයාත් විශ්වාස කරා එයා ඇකිලිස්ගෙන් පැවත එන්නෙක් බව. ඒක තමයි ඇකිලිස්ගේ කතාව කෙටියෙන්. ඒ වගේම ඔතනට අපි වර්තමානයේ ඇකිලිස් ටෙන්ඩන් එක රප්චර් වෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන මේ බලවත්ම ටෙන්ඩන් එක පිපිරීම් වලට ලක් වෙනවා. ඉරියෑම් වලට ලක් වෙනවා. මේ සම්බන්ධයෙන් සිදුවෙච්ච ප්‍රධාන සිදුවීම් තියෙනවා ක්‍රීඩාවල් ඇතුලේ. එක තැනකදී අපිට හම්බ වෙනවා ඩේවිඩ් බෙකම්. ඩේවිඩ් බෙකම්ගේ ඇකිලිස් ටෙන්ඩන් එක රප්චර් වීම නිසා අවුරුද්දක් මනුස්සයට සෙල්ලම් කරන්න බැරි වෙනවා. ඒ වගේම කෝබි බ්‍රයන්ට්
ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා වගේ කෝබි බ්‍රයන්ට් සෙල්ලම් කර ඉන්නකොටම ඇකිලිස් ටෙන්ඩන් එක රප්චර් වෙනවා. හැබැයි යා කොච්චර ධෛර්යවන්ත ලෙස සෙල්ලම් කරාද කියනවා නම් යා සෑහෙන වෙලාවක් මේ ගේම් එක සෙල්ලම් කළා තමයි ගේම් එක ඉවර කරේ ඇකිලිස් ටෙන්ඩන් එකට රප්චර් වෙලා තියෙද්දි. ඉතින් හිතන්න කකුලේ බර ගේ මුළු බරම දරන ඒ ටෙන්ඩන් එක රප්චර් වෙලා තියෙද්දි මිනිස්සෙක් සෙල්ලම් කරන්න කොච්චර ගටක් ඕන පොරක්ද කියලා. ඉතින් ක්‍රීඩා සම්බන්ධයෙන් ගන්නකොට කෝබි බ්‍රයන්ට් කියලා කියන්නේ එච්චර ශ්‍රේෂ්ඨ විශිෂ්ට මිනිස්සෙක් තමන්ගේ ක්‍රීඩාව ඇතුලේ ඒකට දෙන්න පුළුවන් උපරිම කැපකිරීම දීපු ප්‍රබලම වර්ක් එතික් එකක් තියෙන බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක්. ඕකටත් වඩා රසවත්ම කතාව තමයි මේ ඇකිලිස් සම්බන්ධ ට්‍රොයි ෆිල්ම් එක 2004 දී හදනවා. මේ ෆිල්ම් එක හදද්දි ඒකේ ඇකිලිස්ගේ චරිතය රඟපාන්නේ බ්‍රැඩ් පිට්. ඉතින් බ්‍රැඩ් පිට් ගෙත් ඇත්තටම ටෙන්ඩන් එකට මේ ඇකිලිස් ටෙන්ඩන් එකටම තුවාල වෙනවා. ඒක නිකන් දෛවයේ සරදමක් වගේ. ඒ නිසා රූපගත කිරීම සති 10කින් විතර කල් දාන්න පවා සිද්ධ වෙනවා. අන්තිමට ඇකිලිස්ට රඟපාපු මිනිස්සයා ඇකිලිස් මැරිච්ච විදියටම යන්තම් මරණයටපත් නොවි ඇකිලිස් ටෙන්ඩන් එක තුවාල වීම නිසා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන ඇකිලිස්ගේ රංගනය පවා යට කරගන්න බැරි වෙනවා. ඒ වගේ රසවත් සිදුවීම් දාමයක් මේ ඇකිලිස් ටෙන්ඩන් එක සහ ඇකිලිස් වටා තියෙනවා කියලා මතක් කරගෙන තව මේ වගේ කතා වුණනම් පල්ලෙහින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.